සුබ දවසක් ආදරණීය යාළුවනේ. දැන් අපි කියන්න යන්නේ ශසිකලා ජානකි මහත්මිය රචනා කරන සඳසාවියේ ආදරණීය නවකතාවේ අලුත්ම එපිසෝඩ් එක. ඇයි විරාත් ඔයා ඔච්චර කේන්ති ගන්නේ? ඇයි ඔයාගේ සෙක්‍රටරි අහපව මෙහාට ගන්න බැරි වෙන්නේ නිසාද? මොකද්ද? ඔව් මම අහන්නේ ඔයාට ඔච්චර තරහ ගිහින් ඉන්නේ අර ගර්ල්ව මෙහෙට ගෙන්න ගන්න බැරි නිසාද? බුවනි මේ ඔයා මට මගේ වැඩ උගන්වන්න ඉන්න එපා. කරන්න ඕනේ දේ එපා දේ මොකද්ද කියලා මම දන්නවා. අනිත් එක ටීෂාව මගේ සෙක්‍රටරි කරගත්තේ ඒකට ඕන ක්වොලිෆිකේෂන්ස්, එක්ස්පීරියන්ස් ටීෂාට තියෙන නිසා මිසක් ඔයාගේ යාළුවා නිසා නෙවෙයි. මෙයා තවම මම කවුද කියන එක තේරුම් අරගෙන නැහැ. බොහොම ඉක්මනට ඒක යාට තේරුම් කරලා දෙන්න. මම තේරුම් කරන්න කලින්. ඒ විරාත් පැවසිය තරමක් බර වචනනි. හරි මේ අහන්නකෝ විරාත්. මට කිසිම දෙයක් අහන්න උවමනාවක් නැහැ. මම වැඩ ගොඩක ඉන්නේ බෝනි. ඔයා දැන් යන්න. ටීචර් ඔයත් ගිහින් වැඩ කරන්න. ලෙටර්ස් දෙකක් ඇති ටේබල් එක උඩ. මට මේ දෙකම මිස්ටේක් එකක්වත් නැතුව ටයිප් කරලා ගේන්න. ඕකේ සර්. විරාත් උදෑසන 10ට පමණ සිය ආයතනයෙන් පිටතට පැමිණියේ යම්කිසි ස්ථානයක් කරා යෑමටයි. නමුත් ඔහු ඒ අසලටම ගිහිල්ලත් ආපසු හැරී ආවේ එහි යාමට සිත් නොදුන් නිසායි. ඉතින් මේ වෙන කොහේවත් නොවේ. මීගමු ෆැක්ටරි වෙතටයි. ඔහු ඒ අතර මාර්ගයේ පසකට කරමින් වාහනේ නවතා ගත්තේ යම්කිසි කාර්යයක් සඳහායි. තරමක් වෙලා යනතුරු කල්පනා කරමින් සිට අවසානයේ ඔහු සිය දුරකථනය ගෙන ඉන් ඇමතුමක් ලබා ගත්තේ මීගමු ශාඛාවේ මැනේජර්වරයා වෙතටයි. හෙලෝ මිස්ටර් නානායක්කාර, මම විරාත් රාජ් මඩවල කතා කරන්නේ. මිස්ටර් නානායක්කාර ඊයේ මගේ සෙක්‍රටරි අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මිස්ටර් නානායක්කාර දෙපාරක්ම එපු මේල් එක මම ඉග්නෝර් කරන්න කිව්වොත් මගේ සෙක්‍රටරි අතින් දෙවෙනි මේල් එක හෑන්ඩ් ඕවර් වෙලා තියෙනවා. ඇත්තටම මේක මිස්ටේක් එකක් මිස්ටර් නානායක්කාර. ඒක නිසා මේ සඳසාවිව ලබන 31කින් පස්සේ මීගමු HR එකේ ඉන්න බෑ. එයා වන්නිය විතර ඉල්ලුම් කරලා තිබ්බේ. ඒකේ චේන්ජ් එකක් වෙන්නේ නැහැ කියලා මිස් සඳසාවිට පැහැදිලි කරලා කියන්න. මේ මිස්ටර් නානායක්කාර, මගෙන් ප්‍රශ්න අහන්න ඔයාලට කිසිම හේතුවක් නැහැ. කරුණාකරලා මම කියපු දේ විතරක් කරන්න. හෙටම මම ඔයාලට මේල් එක රීසෙන්ඩ් කරනවා. මිස් සනසාවිට කියන්නේ යාට හෙඩ් ඔෆිස් වැඩ කරන්න බැරි නම් මම මීට් වෙලා වෙන තැනකට රික්වෙස්ට් කරන්න කියලා. ඔව් මිස්ටර් නානායක්කාර, ඒක එහෙම කරන්න. මිස් සනසාවිට බැරි නම් ජනවරි ඉඳන් සැලරි නැතුව උතන වැඩ කරන්න කියන්න. හරි මිස්ටර් නානායක්කාර, මම එහෙනම් තියනවා. මම කියපු විදිහට වැඩ කරන්න. අයිසි මේ මම තමුන්ට මෙච්චර වෙලා හොඳින් කිව්වනේ. ඒක ඒ විදිහට කරනවා. ගාමිණී රාජ් මණ්ඩවල දැන් මේ වැඩවලින් අයින් වෙලා ඉන්නේ කියලා තමුන් දන්නවනේ. මම කියන විදිහට වැඩ කරන්න බැරි නම් තමුන් රෙසිග්නේෂන් දීලා යනවා. තවත් කිසිවක් නොකිය විරාත් ඇමතුමාව සංකොට දමා දුරකථනයේ විසිකොට දැමුවේ ඔහුගේ අනිත් පස අසුන වෙතටයි. දෑතින්ම නල්ල තෙරපවමින් ඊළඟ මොහොතේ තරමක් තදින් සුක්කාරමට පහර දෙමින් තවත් තත්පර කිහිපයකින් වාහනේ දොරටුවත් විවර කරගෙන ඉන් පිටතට පැමිණියේ ඔහුවම සංසුන් කර ගැනීමේ යටියෙනි. ඔහු සිටියේ තරම්ම දැඩි මානසික පීඩනයකයි. වසරක් මුළුල්ලේ ඔහුගේ ඇවතුම් පැවතුම් සිත තුළම තද කොට තැබුවේ අවසන්නට හෝ කිසිවකුත් නොමැති නිසායි. නමුත් දිගින් දිගටම පිටස්තරේ ඉන්නේ පරීක්ෂා කරද්දී ඔහුට තවදුරටත් ඉවසා සිටින්නට හැකියාවක් නොමැත. තමුස සෑහෙන්න මාව විනාශ කළා හාවි මාව විනාශම කළා. අඩුම තරමේ ඔය මේල් එක ෆයිල් එකකට දාගන්නවත් මතක් වුණේ නැද්ද ටීෂා? අනේ මන් දන්නේ ඔයා නම් මොනව කරනවද කියලා. එහෙම කරන්න තිබ්බා විරාජ් කියන්නේ තමන්ගේ ආයතනය ගැන හිතන්නේ නැති බොස් කෙනෙක් වුණා නම් බෝනි. ඔය වගේ දෙයක් ඒ මනුස්සයාගෙන් හංගන්න අපිට බෑනේ. අනික ඒ තරම් ඉන්ටරෙස්ට් දෙයක් කොහෙත්ම බෑ. ඉන්ටරෙස්ට්? හා ආපු දෙන්කෝ එයත් මම ඉන්ටරෙස්ට් කරන්න. බොහොම හොඳයි. එයා මගේ ඇස්මානට එන එක. සමහර විට ඒක මට ලේසිත් වෙයි. ටීචර් ඉස්සරහට ගොඩාක් ප්‍රශ්න එයි. මොන දේ වුණත් ඔයා ওই ජොබ් එකෙන් අයින් වෙන්න බෑ. විශේෂයෙන්ම සෙක්‍රටරි ජොබ් එකේ. තේරුණාද? ඒව කොහෙද මාත් එක්ක බලමුකෝ අපි. හා සඳසාවි. එහෙනම් අපි යාටත් එන දෙමුකෝ. බෝනිගේ මූකොනට නැගුණේ වෛරය මුසු අමුතුම සිනහවකි. කෙසේ වුවද සඳසාවිට ඈත් සමග ලේසි නොවන බවන ටීෂා එකම මොහොතකින් හඳුනාගත්තාය. ඒ කියන්නේ ඔයා ඉන්න අන්තිම දවස අද නේද සඳසාවි? අනේ වුණිකිනි මාර සතුටින් හිටිය දිගටම ඉන්න පුළුවන් වුණා කියලා හිතලා. ඒත් දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. සඳසාවි ඇත්තෙන්ම උන්නේ කනස්සල්ලෙනි. සිත හැදීගෙන ආවා පමණි.
සියල්ල කෙලසින් හෝ අමතක කරන්නට සිතුවා පමණි. නමුත් දෛවයත් Taman හට ඒට ඉඩක් නොදෙන හැඩයි. ඉතින් කෙසව හෝ නැවතත් ඔහු ඉදිරියට යාමට Tamanට සිත සදා ගැනීමට සිදු වෙනවා නියතයි. කමක් නෑ හැමදේම වෙන්නේ හොඳට කියලා ඔයා ඔය ගමන යන්න. හැමදේම නොදැන සිටියට මම දන්නවා ඔයා එහි යන්න අකමැති හේතුව. ඒත් අපි මේ හැමදේටම ෆේස් කරන්න ඕන සංසාවි. ඒකට තමයි ජීවත් වෙනවා කියන්නේ. මට තේරෙනවා නිකිනි මම මේ හැමදේටම හිත හදන් ඉන්නේ. මට හිතෙන විදිහට මට දැනෙන විදිහට ඒ මොනවා වුණත් මම එන ඕන දෙයකට මුහුණ දෙනවා. එතන ඉන්න බැරි වුණත් වෙන ජොබ් එකකට ඇප්ලයි කරනවා. අන්න ඒකයි වෙන්න ඕනි. දැන් යමු. අවසාන දවසේ බැනුම් අහන්න ඕනි නෑනේ නේද? සඳසාවෙත් නිකිනිත් ඒ අනුව ඔවුන්ට අදාළ රාජකාරි සඳහා පිටව යන්නට විය. ඉතින් එදින සාමාන්‍ය වලින් ගෙවී යන්නට විය. සඳසාවි මෙතෙක් කල රැකියාව කළ ස්ථානයේ සමුදී ඔවුන් සමග සාදේද අවසන් කර ආයතනයෙන් පිටවන විටත් ඇයගේ සොහොයුරා පැමිණ සිටියේය. ගොඩක් වෙලා දයියෝ ඇවිත් ටිකක් වෙලා මට කෝල් එකක් ගන්න එපේ. මම හිතුවේ පරක්කු වෙයි කියලා. රුචිරත් බොහෝ විට නිහඬ චරිතයකි. තරමක් නිහඬ චරිතයක් වුවද ඔහු ඉක්මනින්ම කෝප ගන්නා පුද්ගලයෙකි. සමහර හේතුන් නිසා සඳසා විට විරාජ්ගේ මෙන්ම සිය සොහොයුරාගේත් ගතිගුණ එක සමානයේ විටක සිටේ. ලොකු අක්කි ගෙදර ඇවිත් අයියා දන්නේ නැහැ. ඔයා ගෙදර ඉඳන් නෙවෙයි දෙන්නේ. ගෙදර ඉඳන් ආව නම් මේ අඳුම් පිටින් එන්නේ නෑනේ. මොකද අනිවාර්ය තරහ ගිහින් ඉන්නේ. අනේ මේ චූටි එනවනම් කටවහගෙන එනවා. නැත්නම් සමුසෙව මෙතනම දාලා මම යනවා. ඉතින් ඉන්පසුව සඳසාවි සිනහවෙන් නමුත් නිහඬ වුණේ. කිව්වාසේම ඔහු එසේ කරන්නට නොහැකි අයෙක්ද නොවන නිසාවෙනි. සතියක් පමණ ගෙවී ගියේ සාමාන්‍ය අවරිනි. Tamanගේ සිතුවිල්ල නිවැරදි නම් ඇය නැවත පැමිණිය යුත්තේ අද දිනයි. විරාත් අද සිතාමතාම පරක්කුනේ හේතු කිහිපයක්ම නිසාවෙනි. පුතා ඔයා දැම්ම යන්නේ නැද්ද? තව ටිකකින් යනවා. එහෙනම් මාත් ඔයා එක්කම ගියා නම් හරි. ඒ මොකටද? මේ ගෙදර තව වෙහිකල්ස් තියෙනවනේ. තව ඒවා මොකටද? ඔයා යන ඔෆිස් එකටමයි මාත් යන්නේ. මට තව ගමනක් යන්න තියෙනවා අම්මා. ප්ලීස් ඔයා වෙහිකල් එකක් කරන් යන්න. විරාත් ඔයා මගේ පුතා. ඔයා ඔහොම මට කතා කරන්නේ කොහොමද? මම වැරදි දෙයක් කිව්වේ නෑනේ අම්මා. ඔයා වෙහිකල් එකක් කරන් ඔෆිස් එකට යන්න. මම දැන් පිටත් වෙනවා. මම ඔෆිස් එකට එද්දි ටිකක් ලේට් වෙනවා. බෝනිත් ඔෆිස් එකට එනවා කිව්වනේ පුතා. ඒ මොකටද? දැන් එතකොට එයා වැඩ කරන්නේත් මගේ කම්පැනි එකේද? එයා එන්නේ ඔයා නිසානේ විරාත්. ඔයා බෝනිට සලකන විදිහ නම් අන්තිම සවුත්තුයි. අම්මේ මම අම්මලාට කිව්වේ නෑ බෝනිම බලෙන් මගේ කරේ එල්ලන්න කියලා. මේ දේවල් මෙහෙම වෙන නිසා තමයි ඒක මම එදා ඔයාලට පැහැදිලි කරලා කිව්වේ. ඒක අහන්නේ නැතුව ඔයාලා බලෙන්ම එයාව මගේ කරේ ගැහුවා නම් එයාත් බලෙන්ම එල්ලුණා නම් ওই දෙගොල්ලෝ එකතු වෙලා ඒව විසඳ ගන්න. ඒකට මට කරන්න දෙයක් නෑ. ඉතින් එසේ පවසා විරාත් යන්නට ගියේ කුෂීරත්වත් එතරම්ටම වී කෝපවත් දෙනතින් ඔහු දෙස බලන් සිටින්නේ. හොඳයි අපි බලමුකෝ පුතා ඔයාද දිනන්නේ මමද කියලා. ඇය සිතුවේ ඈතට යන සිය පුතුගේ වාහනයේ දෙස බලාගෙනයි. පසුව ඇයත් ඒ පමාවටම රියදුරු කොහක් ඇටුව ආයතනය බලා යාමට සූදානම් වූයේ අද අනිවාර්යයෙන්ම Taman එහි සිටිය යුතු නිසා වෙනි. සඳසාවිය අභිෂේක කර අපි බලමුකෝ එහෙනම් ඔයා අද ඉඳන් ඔෆිස් එකේ වැඩ කරන විදිය.